හෙලෝ කොහොමද ඔයගලන්ට? ඉතින් අද මම ගෙදර ඉඳන් වැඩ. ඒක නිසා මට හිතුණා මේ වෙලාවේ මේ වීඩියෝ එක කරන්න. මොකද ගොඩක් අය මට කියන දෙයක් ගැන පොඩ්ඩක් කතා කරන්න කියලා හිතන ගොඩක් අය මේ බිස්නස් එක පටන් ගන්න කැමතියි. හැබැයි ටයිම් නැහැ. ස්පෙෂලි අද කාලේ අපිට plan B එකක් ඕන වෙනවනේ. ඉතින් ගොඩක් මොකද අපිට paycheck to paycheck ඉද්දි ගොඩක් අමාරුයි අපේ අනිත් expenses ඒ කියන්නේ අපි ආස දේවල් කරගන්න අපේ life එකේ අපි කැමති දේවල් අපිට achieve කරගන්න ටිකක් අමාරුයි. paycheck to paycheck ඉතින් ඔයගොල්ලෝ ඉද්දි ඔයගොල්ලෝ දන්නවා ඉතින් expenses ටික pay කරලා mortgage එක pay කරලා ඉවර වුණාට පස්සේ life එකේ අනිත් කැමති දේවල් කරන්න ටිකක් අමාරුයි. ඉතින් ගොඩක් අය side hustle එකක් එහෙම නැත්නම් plan B එකක් හොයනවා. ඒ වගේම එම හෙව්වත් මට එන ගොඩක් questions තියෙනවා ඒගොල්ලන්ට මේ business එක කරන්න time නැහැ කියලා. ඉතින් අද මට හිතුණා ඒ ගැන පොඩ්ඩක් කතා කරන්න. මොකද මමත් ඇත්තටම කිව්වොත් මේ business එක කරගෙන යන්නේ මගේ full time job එක financial accountant කෙනෙක් විදිහට වැඩ කරන ගමන් තමයි full time මේ වැඩ කරන ගමන් තමයි මේ business එක කරගෙන යන්නේ. සතියකට පැය කීපයක් හරි දවසකට පැය කීපයක් හරි allocate කරලා. ඉතින් ඇත්තටම කිව්වොත් මේක ඕනම කෙනෙකුට කරන්න පුළුවන් බිස්නස් එකක් කියලා තමයි මට කියන්න තියෙන්නේ. ඉතින් මේ බිස්නස් එකේ ඇත්තටම තියෙන්නේ plug and run system එකක්. ඒ කියන්නේ ඔයාට අනිවාර්යයෙන්ම බිස්නස් එකේ ඔයාට කියලා වෙබ්සයිට් එකක් හම්බ වෙනවා. ඒ වෙබ්සයිට් එකත් ඔයා ක්‍රියේට් කරන්න ඕනේ නැහැ. ඒක ක්‍රියේට් කරලා දෙනවා. ඉතින් අනිත් එක තමයි අපිට දැන් clientsලා register වුණාට පස්සේ inquiries එද්දී ඒ දැන් ඔයාටත් එනවා ඉතින් සමහර විට මගෙන් ඊමේල් ඔයා රෙජිස්ටර් වෙච්ච කෙනෙක් නම් ඉතින් ඒ දේවල් මම නෙමෙයි වන්නේ අපේ සිස්ටම් එකෙන්. ඉතින් මේකේ තියෙන ඔටෝමේෂන් එක අපිට ගොඩාක් හෙල්ප් කරනවා අපේ ඩේ ටු ඩේ වැඩ කරගෙන යන්න. ඉතින් මම මගේ ඔෆිස් එකේ වැඩ කරත් මම මගේ 9 to 5 ජොබ් එක කරද්දී මගේ බිස්නස් එක රන් වෙනවා බෑක් එන්ඩ් එකෙන්. මොකද බිස්නස් එක ඔටෝමේෂන් එකෙන් තමයි රන් වෙන්නේ. ඉතින් මට කරන්න තියෙනවා ටාස්ක් ටිකක්. ඒ ටික කරන්න මට සාමාන්‍යයෙන් දවසකට 1.5 hours වගේ තිබ්බනම් හොඳටම ඇති. ඉතින් ඒක මට දවසකට allocate කරන්න බැරි නම් ඒක මට සතියකට ඒ විදිහට හදාගෙන මට convenient time එකක් allocate කරගෙන මට ඒක කරගෙන යන්න පුළුවන්. ඉතින් මේ business එක හරිම flexible. ඒ වගේම automation එක තියෙන නිසා අපිට ගොඩාක් මේ business එක කරගෙන යන්න easy. අනිත් එක තමයි මේකට location එක. ඔයාට ඕනම තැනක ඉඳලා කරගන්න පුළුවන්. ඔයා මේ වෙලාවේ වැඩ කරන්න ඕන කියලා එකක් නෑ. ඔයාගේ කැමති time එකක් ඔයාට convenient time එක ඔයාට මේක කරගෙන යන්න පුළුවන්. ඉතින් ඒ ඕනම මේක working professional කෙනෙකුට එහෙම නැත්නම් stay home mom කෙනෙකුට ඒ ඕනම කෙනෙකුට ඕනම individual කෙනෙකුට ගැලපෙන විදිහට තමයි මේ business එක හදලා තියෙන්නේ. අනිත් එක මේක genuine and flexible නිසා ඔයා බය වෙන්න දෙයක් නැහැ. දැන් ඔයා හිතන්න ඔයා නිව්සීලන්ත වලට අලුතෙන් ආපු කෙනෙක් කියලා. ඉතින් එතකොට ඔයා මේ business එක කරන්න කැමති නම් ඉතින් මට ඒ වගේ ගොඩක් අය message කරනවා. ඉතින් ඔයාට කරගෙන යන්න පුළුවන් අනිවාර්යෙන් ඔයාට work කරන්න පුළුවන් කෙනෙක් නම් ඔයාට මේක taxable මේක business එකක් ඔයාට business owner කෙනෙක් විදිහට register වෙලා ඔයාට මේ business එක කරගෙන යන්න පුළුවන් අනිවාර්යෙන් ඔයාලා tax pay කරන්න ඕන මොකද මේක taxable business එකක් genuine business එකක්. ඉතින් ඒ විදිහට තමයි ඔයාගේ තියෙන time pockets වලට ඔයාට මේ business එක කරගෙන යන්න පුළුවන්. ඉතින් මම ගත්තොත් ඇත්තටම මගේ office එකේ ගොඩක් වෙලාවට මගේ lunch time එකේ 15 minutes to 30 minutes වගේ මම business එකට allocate කරනවා. එහෙම නැත්නම් මගේ බබාලා නිදා ගන්න ගියාට පස්සේ ඒ time එක මම 1 hour වගේ allocate කරනවා. එහෙමත් නැත්නම් එහෙම මට කියන්නේ continuously මම daily මට ඒක කරගන්න බැරි වුණොත් මම ඊළඟ දවසේ හරි ඒ time එක දාලා business එකේ දේවල් අනිවාර්යෙන් අපිට කරන්න task ටිකක් තියෙනවා. ඒ ටික අපි කරගෙන යන්න ඕන. අනිත් එක email ඒ වගේම promotion ඒ හැම දෙයකම ඔයාලට worry වෙන්න දෙයක් නැහැ. ඒක system එකෙන් automatically කරගෙන යනවා. ඉතින් අපිට කරන්න තියෙන task ටික කරගන්න තමයි තියෙන්නේ. අනිත් එක ඔයාලට හොඳ training එකක් තියෙනවා. හැමදේම ඔයාට කියලා දෙනවා. ඉතින් ඔයා හිතනවා නම් ඔයා ගොඩක් අය ස්පෙෂලි මම්ස්ලා ගොඩක් අය ජොබ් එකෙන් අයින් වෙනවා බබාලා පොඩි කාලේ මට කරන්න අමාරුයි බබාලත් එක්ක කියලා. ඉතින් එහෙම ඉන්න කෙනෙක් නම් ඇත්තටම ඔයාට ගොඩක් අය ඉන්නවා අපේ ස්ටේ හෝම් මම්ස්ලා මේ බිස්නස් එක කරන. ඉතින් ඔයාට මේ ඩේ ටයිම් එකේ ඔයාට 1 hour 2 hour වගේ allocate කරන්න පුළුවන් නම් අනිවාර්යෙන් ඔයාට මේ බිස්නස් එක හොඳට කරගෙන යන්න පුළුවන්. මොකද මේක 24/7 access training එක online තියෙන්නේ. video based training එකක් තියෙන්නේ.
ඉතින් ඔයාට ඕනම විදිහකට මේක කරගෙන යන්න පුළුවන්. මේ බිස්නස් එක ගැන අලුතින් ඉන්ෆර්මේෂන් ඕන කෙනෙක් නම් මට රීච් අවුට් වෙන්න. මට මගේ වෙබ්සයිට් එක තියෙනවා www.chatuvalvis.com කියලා. මගේ වෙබ්සයිට් එකට ගිහිල්ලා free global webinar එකට register වෙන්න. දැන් අපේ webinar එක හෙට තියෙනවා 1 pm New Zealand time. එහෙම නැත්නම් next Wednesday. ඉතින් live එක බලන්න ඕනේ නැහැ. ඔයාට replay එක anytime බලන්න පුළුවන්. ඉතින් මේක හොඳ opportunity එකක් ඇත්තට. මොකද මේ අවුරුද්දත් දැන් ඉවර වෙන්න යන්නේ. ඒ වගේම තව පොඩි දවසයි තියෙන අවුරුද්ද ඉවර වෙන්නත් ඒ වගේම උගලන්ට ඉස්සරහට ගොඩක් එක්ස්පෙන්සස් එනවා, ක්‍රිස්මස් එනවා. ඉතින් බබාලගේ නිවාඩු කාලේ ගොඩක් දේවල් තියෙනවා කරගන්න. ඉතින් ඔයා එක්ස්ට්‍රා ඉන්කම් එකක් හොයනවා නම් මං හිතන්නේ මේක තමයි බෙස්ට්ම සොලියුෂන් එක. මොකද මගේ ලයිෆ් එකත් මේ බිස්නස් එක නිසා චේන්ජ් කරා. මට monthly 4 to 5 figures achieve කරගන්න පුළුවන් වුණා මේ වගේ බිස්නස් එකක් නිසා. ඉතින් මම කියන්නේ ඔය ඇක්ෂන් එක ගන්න හිත ඉන්න එපා. මොකද ඔයා හිත හිටියොත් කවදාවත් ඔයාට කියන්නේ වෙන කෙනෙක් දිහා බල ඉඳලා කිසිම තේරුමක් නැහැ. ඔයා ඇක්ෂන් එක අරගෙන ඔයාට මේ බිස්නස් එක හොඳද නැද්ද කියලා ඩිසයිඩ් කරන්න පුළුවන්. ඒක ස්ටෙප් එකක් තියෙනවා. ඉතින් ඒ ස්ටෙප් එක ඔයා ගන්න. ඔයාට මේ බිස්නස් එක කරගෙන යන්න පුළුවන් නම් ඔයා මේ දේවල් බලලා මේකේ ඇත්තටම ලෙජිටිමසි එක අනිවාර්යෙන් කන්සර්න් වෙන්න ඕන දෙයක්. ඒ දේවල් බලලා ඉතින් ඔයා ගොඩක් අය සමහර අය ඉන්නවා ඇත්තටම මේ වෙලාවේ ජොබ් හොයාගන්න බෑ. සමහර අයගේ කම්පැනි රීස්ට්‍රක්චර් කරනවා, රිඩන්ඩන්සිස් තියෙනවා. ඉතින් ස්ට්‍රගල් කරනවා. ඉතින් ඒ වගේ කෙනෙක් මම කියන්නේ ඔයා හිත ඉන්න එපා. අනිවාර්යෙන් ඇක්ෂන් එක ගන්න. අනිත් එක දැන් ගොඩක් ටෙක්නොලොජි එක AI නිසා ගොඩක් ජොබ්ස් නැති වෙනවා. ඉතින් එතකොට ඔයා AI එක යූස් කරන්න ඔයාගේ බිස්නස් එක වෙනුවෙන්. දැන් අපේ බිස්නස් එකේ ගොඩක් දේවල් අපි කරනවා, ගොඩක් ට්‍රේනින් තියෙනවා. අපිට ඉතින් ඒවා ෆලෝ කරලා තමන්ගේ බිස්නස් එක ඩෙවලොප් කරගන්න ඒ දේවල් යූස් කරන්න. ලයිෆ් එක චේන්ජ් වෙයි අනිවාර්යෙන්ම. ඉතින් මට කියන්න තියෙන්නේ ඔයා හොඳ ඩිසිෂන් එකක් ගන්න මේ අවුරුද්ද ඉවර වෙන්න කලින්. එතකොට ඔයාට next year එක ඔයාගේම බිස්නස් එකක් පටන්ගෙන බිස්නස් ඕනර් කෙනෙක් විදිහට කරගෙන යන්න පුළුවන්. ඉතින් ඒ සපෝට් එක දෙන්න මම ඉන්නවා. ඉතින් ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක්.